සාදු 2026 වසරේ 4 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන නව වසරේ පළවෙනි දේශනාව. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඒ දහම් මඟ අනන්ත පාරමී බල පුරලා ලබා දීලා තියෙනවා. ඒ වගේ මේ ධර්ම රත්නය පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද වශයෙන් ශාසන ධර්මය ඉෂ්ට සිද්ධ කරමින් අප දක්වාම මේ දක්වාම ඒ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන ඒ සිව්වන පිරිස අපට දායාද කරලා තියෙනවා. ඒ සියලුම උත්තම ගුණයන්ට අපගේ নমස්කාරය වේවා. සාදු. ඒ වගේම මේ නව වසරේ අපි සිහිපත් කරන්න ඕන අපි හැම දිනාටම ඒ ධර්මය මෙනෙහි කිරීමෙහි ධර්ම සාකච්ඡාවෙහිලා කටයුතු කිරීම සඳහා තනි වියදමෙන්ම මේ ධම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරලා ශාසනයට පූජා කළ පින්වත් චන්දන තිසේරා මැතිතුමන් ඒ වගේම ශාමලි තිසේරා මැතිණිය සහ එම පවුලේ සෑම සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයත් එක් කළ යුතුයි. ඒ වගේම එම දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පියන් ඇතුළු වංශ පරම්පරාගත හැම දෙනාටමත් මේ දහම් කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වගේම ගිය වසරේ භාවනාවන් වලට පැමිණිලා මේ වසරේ භාවනාවලට සහභාගී වීමට නොහැකි වුණු ජීවිතයෙන් සමුගත් පිරිස ඉන්නවා. රෝගාතුර වෙච්ච පිරිස ඉන්නවා. ඉතින් රෝගාතුර වෙලා ඉන්න හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ආයුරාෝග්‍ය සප වර්ධනයත් සත්‍ය අවබෝධය වහවා සැලසේවා යන ප්‍රාර්ථනාවත් ඒ වගේම අප අතරින් මේ සමුගත් ගිය වසරේ ඉඳලා මේ වසරට එන්න බැරි වෙච්ච ඒ කීප දෙනෙක් අපි අතරින් සමුගෙන තියෙනවා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් වෙලා ඉතිරි ගුණ දහම් දියුණු වෙලා නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ඒ හැම දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරනවා. ඊළඟට පින්නතුනි අපි මේ දහම් මණ්ඩපයේ ඉඳගෙන මේ මොහොතේදී අදිෂ්ඨාන කරගන්නවා මේ වසරේ ඊටාම ඉක්මනින් මේ අද දවසේම එහෙම නැත්නම් මේ සතියේ මේ මාසය තුලම එහෙම නැත්නම් මේ 3 මාසය තුලම මේ 6 මාසය තුල මේ 8 මාසය තුල මේ එහෙමත් නැත්නම් මේ වසර ඇතුළතදී ඒකාන්ත වශයෙන්ම මාහට ඒ ලෞතුරු සත්‍ය පහළ වේවා ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාව අදිෂ්ඨානෙහිලා අදිෂ්ඨාන පූර්වකව පින්නතුන් හැම දෙනාම කටයුතු කරන්නයි කියලා අපි මතක් කරනවා. එසේම වේවා කියලා හැම දෙනාම ප්‍රාර්ථනා කරගන්න. තමන්ගේ සිත් පහන් කරගෙන මෙතෙක් කල් ලැබුවා වූ ධර්ම ප්‍රතිලාභයන් මෙනෙහි කරගෙන අවදි කරගෙන ඒ දහම් ගුණය වඩන්න තමන්ගේ හිත් තුළ දහම් ගුණය වඩන්න. දහම් ගුණය කියලා කියන පින්නතුනි දහමින් කියා දුන්නා. අතහැරිය යුත්ත අතහරින්න අවබෝධ කළ යුත්ත අවබෝධ කරන්න ගත යුත්ත ගන්න නොගත යුත්ත අතහරින්න මඟ පෙන්නවා. අනේ සියල්ලම පින්නතුනේ ඒක රාශි වුණාම දහම් ගුණ සැලසෙනවා. ඉතින් ඒ දහම් ගුණ අවදි කරගෙන තව තවත් ඒ දහම් ගුණයන් වල තියෙන ගුණය වඩා වර්ධනය කරගෙන
අගුණ දුර්වලකම් තියෙනවා නම් ඒ අගුණ දුර්වලකම් නැති කරගන්න මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයේ යුක්තව කටයුතු කරන්න. හොඳයි සාදු 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 සාදු. පළමුව තමා සුද්ධ වෙන්න ඕන. අපි පන්සලකට යනකොටත් පින්නතුනේ බාහිරෙන් ශරීර පිරිසුදුතාවය සහ පිරිසුදු සුදු ඇඳුමක් ඇඳගෙන පවිත්‍ර වෙලා යනවා. ඒ වගේම ධර්මයට යොමු වෙනකොටත් පින්නතුනේ ඔබ මනසින් පිරිසුදු වෙන්න ඕන. ඒ කියන්නේ ලෝභය දුරු කරලා, ද්වේෂය දුරු කරලා, මෝහය දුරු කරන මෙන්න මේ වැඩපිළිවෙලින් තමන්ගේ මනස පවිත්‍ර කරගන්න ඕන. එවැනි ආකාරයේ අරමුණු වලට ඉඩ නොදීමයි. එවැනි ආකාරයේ ධර්ම ප්‍රගුණ නොකිරීමයි. ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රගුණ නොකිරීමයි මේ පිරිසිදුකම කියලා කියන්නේ. සාමාන්‍ය ගිහි ජීවිතය කියන්නේ හේනක තොටක මඩක වැඩ කරනවා වගේ ඇඟ පුරාම මඩගාගත්ත ජීවිත. පන්සල් යනකොට ඇඟපත හොඳින් මඩ සෝදාගෙන කුණු සෝදාගෙන පිරිසිදු ඇඳුමකින් යනවා වගේම අපේ මේ හිතත් පින්නතුනේ විවිධ කෙලෙස් වල රජස් වල මඩවල මේ තැවරිලා තියෙන මේ හිත පිරිසිදු කරගෙන ඔන්න ධර්ම මාර්ගයට අහුම්කම් දෙන්න, ධර්මයේ ප්‍රගුණ කරන්න, ධර්මයේ ගුණ වඩන්න පින්නතුන් ඔන්න ලෑස්ති වෙනවා, සූදානම් වෙනවා. ඒ පවිත්‍රකම පිරිසිදුකම පින්නතුනේ තිබුණ නැති වුණොත් අපිට අර මඩ වතුර පිරුණු කලයක් අරගෙන ගිහිල්ලා ඒක පිරිසිදු වතුර තියෙන පීල්ලක් ළඟට අල්ලගෙන ඉඳලා ආවට වැඩක් නැහැ පින්නතුනේ, අර මඩ වතුරත් එක්ක කවලම් වෙනවා. ඒ නිසා මුලින්ම තමන්ගේ ළඟ තියෙන කලේ පෙරලන්න ඕන. තමන්ගේ ළඟ තියෙන කලේ සම්පූර්ණයෙන්ම පෙරලන්න. දැන් හිස් කලයක් කරගන්න. තමන් බොහෝම හිස් නිදහස් කෙනෙක් හැටියට දැන් ධර්මය අහන්න අවකාශය ලැබෙනවා. ශ්‍රවණය කරන්න ලැබෙනවා අවකාශය. අන්නේ හිස් කලයට වෙනතුනේ පවිත්‍ර වූ, නිර්මල වූ, නිරෝධ වූ, අකාලික වූ, අකම්පිත වූ ධර්මය
ඒ සිත් තුළට ගලාගෙන එන්න සලස්වනවා. අර තමන්ගේ කලේ පෙරලන් නැතුව ධර්මය අහනකොට එයාට ව්‍යාකූලත්වයක් මුණ ගැහෙනවා. මුලින්ම කොහොම හරි තමන්ගේ කලේ පෙරල ගන්න ඕන මුලින්ම. ඒක අනිත් පැත්ත ගහලම ඒකේ මඩ කුණු සියල්ලම එළියට දාන්න ඕන. පිරිසිදු සිතක්මයි පින්නතුනේ ධර්මයට යොමු කරන්න ඕන. එතකොට කල් යන්නේ පින්නතුනේ අර මඩ වතුර කලයටමයි හොඳ වතුර එකතු වෙන්නේ. ඒකයි කල් යන්නේ. අපි මඩ වතුර සම්පූර්ණයෙන් ඉවත් කර දාලා කුණු වතුර ඉවතට දාලා හොඳින් කලය පිරිසිදු කරලා සෝදගෙන අන්න පින්නතුනේ පෑදිදියට තමන්ගේ කලේ පුරව ගන්න අවකාශය සලසා දුන්නාම බොහෝම ඉක්මනින් ඒ කලය පවිත්‍ර ජලයෙන් පිරී ඉතිරී යනවා වගේ තමන්ගේ ආත්මයත් සෝපත් වෙලා යනවා. මේ ලෝකයේ තියෙනවා පින්නතුනේ ලෝක සම්මත අපවිත්‍ර කියලා යොමු කරගත්ත දේවල්. මේ ධම්මකට උමනා කරන්න පින්නතුනේ මේ ලෝක සම්මතයෙන් හරි වැරදි සිල් දුසිල් කියලා නම් කරන දේවල් එහෙමනම් නෙවෙයි. ලෝකයේ එක දේවල් ඉතින් පනවාගෙන තියෙනවා එක එක ආගම් වල හැටියට එක එක නිකායන් වල හැටියට එක එක පනවා ගැනීම තියෙනවා පින්නතුනේ. ඒව නෙවෙයි පින්නතුනේ තථාගත ධර්මයට උමනා කරන්නේ චේතාන්විත පවිත්‍ර භාවය හා පිරිසුදුතාවය. නිසා ලෝක සම්මතේ පනවපු දේවල් නෙමෙයි චේතාන්විත පවිත්‍ර හා පිරිසුදු භාවය. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කම්ම නිරෝධාය සංවත්තති. එතකොට කර්මය නිදහස් කරන්නයි තියෙන්නේ. ඒ නිසා චේතාන්විතව තමන්ගේ පවිත්‍ර වූ සිත පවත්ත ගන්න ලෝක සම්මතෙත් එක්ක ගලප ගන්න යන්න එපා. ලෝක සම්මතයේදී එක එක දේවල් එක එක ආගමෙන් ආගමට නිකායෙන් නිකායට ආකල්ප සංකල්ප විකල්ප වෙනස්. එනිසා බුදුරජාණන් වහන්සේගේ සීලයේ තියෙන්නේ දුසිල්කම තියෙන්නේත් චේතනාව මුල් කරගෙනමයි. ඒ වගේම තමා උපමා කරගෙන අතූපනායක ධර්ම කියලා හඳුන්වනවා. තමා උපමා කරගත්ත සීලය. අන්න එසේ සිල්වත් වෙන කෙනා පින්නතුනි මනසින් පිරිසුදු වන්නේ හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන්. බලන්න ඒ පවිත්‍රාත්වයේ ඒ පිරිසුදුකම Tamanට තියනවද කියලා. නිවන් මගට අහුරන පින්නතුනේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන නිසා තමයි නිවන් මගට අඩිය තියන්න බැරුව මිනිස්සු ලෝකේ ලත වෙන්නේ පසු වෙන්නේ. එකක් තමයි පින්නතුනේ මිනිස්සුන්ට අතහැර ගන්න බැරුව දුක් විඳින එක කාරණයක් තමයි සක්කාය දිට්ඨිය කියන එක. මේ මම කියලාමයි හැම දෙයක්ම අහන්නේ. මේ මම කියලාමයි හැම දෙයක්ම බලන්නේ. මේ මම කියලාමයි ආග්‍රහණය කරන්නේ. මේ මම කියලාමයි රස විඳින්නේ කතා කරන්නේ. මේ මම කියලාමයි පින්නතුනේ මේ ශරීර පරිහරණය කරන්නේ. අතීතයත් මගේ අනාගතයත් මගේ වර්තමානයත් මගේ ආත්මයයි. ඒකට ඔක්කොම එකතු වුණාම කියනවා
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ අවදි වන සංවේදතා මම කියන දෘෂ්ටියෙන් ගත් කල කියනෝ සක්කාය දිට්ඨිය. මේක විද්‍යාත්මකව ධර්මානුකූලව යථාර්ථවාදීව බලන්නයි තියෙන්නේ. බැලුවාම මෙතන මම කියලා ගන්න පුළුවන් මගේ ආත්මය කරගන්න පුළුවන් දෙයක් නැති වගත් අවුරුදු 80ක් 90ක් 100ක උපරිමයකට යටත්ව මේ ශරීරයේ මේ හීන ලෝකය ඇති බවත් වැටහීමෙන් මේ සක්කාය දිට්ඨිය බිඳලා ගන්නට පුළුවන්කම ලැබෙන්න ඕන. තමන්ගේ ඇතුලාන්තයෙන්ම ලේ යටමස් නහර වලින්ම මේක ගලව ගන්න හැකියාව තියෙන්න ඕන විදර්ශනත් ප්‍රඥාවෙන්. ඊළඟට පින්නතුනේ තියෙන සැකය ධර්මයේ පිළිබඳව තියෙන සැකය. සමහර ස්වාමීන් වහන්සේලා නම් කියන ධර්මයේ පිළිබඳව සැක කරන්න එපා විශ්වාස කරන්න කියලා. එහෙම විශ්වාස කළා හරියන්නේ නැහැ. විශ්වාස කිරීමක් ඇදහිීමක් යැදීමක් නෙමෙයි මේ තථාගත ධර්මය. ඒ නිසා සැක දුරු වෙන්නෙම පින්නතුනේ ධර්ම පරේෂණයෙන් සම්මර්ෂණයෙන් විදර්ශනාවෙන් කරුණු කාරණා සොයා බැලීමෙන්මයි පින්නතුනේ ඒ සැකය දුරු වෙන්නේ. එහෙම නැතුව විශ්වාස කරන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා ඔයත්තන්ට මම කියන්නෙත් නැහැ මගේ දේශනා විශ්වාස කරගෙන ඒකට ලබ්ධිකයෙක් වෙන්න කියලා. ඔබට දෙන්නේ පින්නතුනේ සම්මර්ෂණය කිරීම. සම්මර්ෂණය කොට කරුණු කාරණා යථාබෝධයම වන කල්හි අන්න පින්නතුනේ සැකය දුරු වෙනවා. සැකය දුරු වෙන්නේ එලෙසයි. එහෙම නැතුව විශ්වාස කරගෙන ඉඳලා සැක දුරු කරගන්න අපි කියන්නේ නෑ. ඒක කිසි වැඩක් නෑ. ඒක විද්‍යාත්මක යථාර්ථවාදීත්වයක් නෙවෙයි. සම්මර්ෂණයකින් තොර විශ්වාසය අන්ධ විශ්වාසයක් පින්නතුනේ. එනිසා ධර්මයේ තියෙන අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා කියලා දෙකක්. එතකොට මේ අර ආකාරවතීව කරුණු කාරණා මනාකොට පැහැදිලි කරගන්න තැනින් යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න තැලින්ම අවදිවන ඥාන ගුණය නිසාම යාට සැක දුරු වෙනවා. අන්න එහෙමනම් විචිකිච්ඡාව ඒකාකාරයෙන් නැති කරගත යුතුයි. ඊළඟට තියෙනවා පින්නතුනේ සීලබ්බත පරාමාස. මේ සිල්වත්කම නිසා තමයි මිනිස්සුන්ට නිවන් දකින්න බැරි. මේ සිල්වත් කියන්නේ මහා අමුතු දෙයක්. නෝමල් දවස්වලට එක සීලයක්. ඊට පස්සේ පොය දවසට තව සීලයක්, පසළොස්වකට තව සීලයක්, අටවකට තව සීලයක්, මගුල් ගෙදරදී එක සීලයක්, මල ගෙදරදී තව සීලයක්. එතකොට බුද්ධ ආගමේ එක සීලයක්, බුද්ධ ආගමේ අරනිකායේ එක සීලයක්, මේනිකායේ එක සීලයක්, අනිත් ආගම් වල එක සීලයක්, තව තව ආගම් වල තව තවත් සීල්. මේවට කියනවා සීල විකාර. ඉතින් සීල විකාර ගොඩක් තියෙනවා පින්නතුනේ. ඕකට කියනවා සීලබ්බත පරාමාස. ඔය සිල්වත්කම කියන එක මුල් කරගෙන තමයි පින්නතුනේ ත්‍රස්තවාදීන් පවා නිර්මාණය වෙන්නේ. ඒ නිසා සිල්වත් මිනිස්සෙක් කියන්නේ ත්‍රස්තවාදියෙක්. මොකද ඔහුගේ සීලයට, ඔහුගේ ප්‍රතිපත්තියට විරුද්ධ වන්නා සමග වෛර කරන නිසා. ඒ නිසා සිල්වත් මිනිස්සු ත්‍රස්තවාදීන්. සීලබ්බත පරාමාස කියන එක දුරු කරන්න ඕන. මේකට කියනවා සීල වෘත. සීල වෘත. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් මේක දැක්කා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මුලින්ම කිව්වා මේ සීල වෘතවල පැටලෙන්න එපා, සිල්වත් වෙන්න යන්න එපා. සිල්වත් වෙන්න ගියොත් එහෙම විනාසයි. දැන් බලන්න සිල්වත් වෙච්ච කෙනෙක් නම් සීලය උපාදානය කරපු කෙනෙක් නම් මේ කියන වචන වලටත් දැන් වෛරය තරහ ඇති වෙනවා. ඒක තමයි සීල වෘතයේ තියෙන ස්වභාවය පින්නතුනේ.
සීල වෘතවල හිර වුණාට පස්සේ එයාගේ මනස නිදහස් නැහැ. සිල් 2කින් බඳිනවා 3කින් බඳිනවා හිටියාම 8කින් බඳිනවා ආයි 10කින් බඳිනවා ආයි 250කින් බඳිනවා ආයි කෝටියකින් බඳිනවා කෝටි එකමාරකින් බඳිනවා නේද? එක එක සිල්. එතකොට අහවල් ආගමේ සිල් වෙනස් මේ ආගමේ සිල් වෙනස්. මේ ආගමේ සිල් හොඳ නැති වුණාම මේ ආගමට යනවා ඒ ආගමේ සිල් හොඳ නැති වුණාම මේ ආගමට එනවා. ඒක නිසා සීල විකාරයක් පින්නතුනේ. සීලය කියන්නේ ත්‍රස්තවාදී නිර්මාණය කිරීමට හේතු වන දෙයක්. ඒ නිසා පින්නතුනි සීලබ්බත පරාමාස විය යුතු නැහැ. ඒ නිසා ඒ කිසිම සීලයක් ගන්න එපා පින්නතුනි. සියලු දෙනාම ඒ සියලු සීලයන්ගෙන් නිදහස් වෙන්න ඕන. සීලබ්බත පරාමාස කියන්නේ ඒක. අනිත් එක හාමුදුරනේ අපිට කොහොමත් සිල් නැහැ. ඕවෙන් නිදහස් වෙන්න දෙයක් නැහැ. අපි කොහොමත් නිදහස් වෙලා ඉන්නේ කියලාත් හිතෙනවත් ඇති. ඉතින් ඒ නිසා මේක කියන්න පින්නතුනේ සිල් හෝ එහෙම නැත්නම් දුසිල් කියන දෙකටම බාහිරින් පවතින තත්වයක් තමයි මේ සීලබ්බත පරාමාස දුරු කිරීම කියලා කියන්නේ. ඒ නිසා සිල්වත් මිනිස්සු දුසිල් කිරීමක්වත් දුසිල් මිනිස්සු සිල්වත් කිරීමක්වත් නෙමෙයි. අවසානයේ පින්නතුනි සිල් දුසිල් වෙන්නට කෙනෙක් නැති වෙන්න ඕන. සත්වයක් නැති වෙන්න ඕන. පුජ්‍යලයක් නැති වෙන්න ඕන. ආත්මයක් නැති වෙන්න ඕන. කාලය නැති වෙන්න ඕන පින්නතුනි. මේ ලෝකය ඉක්මවා යන්න ඕන. ඉතින් මේ ලෝකයේ ඉක්ම වූ කෙනෙකුට පින්නතුනි සිල් ඇත්තෙත් නැහැ දුසිල් ඇත්තෙත් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මේ ලෝකයේ සැරිසරන්නා වූ සාමාන්‍ය මෝඩ පුතඥයන්ට පමණයි. එතකොට මේ මෝඩ පුතඥ භාවයේ ඉක්මවාලු අයකු දුසිල් කියලා කියන්නත් බෑ සිල් කියලා කියන්නත් බෑ ඒ ඇත්තෝ. මොකද හේතුව සත්වයක් හෝ පුජ්‍යලයක් හෝ ආත්මයක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පුජ්‍යලයක් හෝ ආගමිකයෙක් හෝ නොවන බැවින් මේ ලෝකය ඉක්මවාලු පිරිසක් ඇටියටයි සලකන්නේ. මේ මතවාදීමය ප්‍රශ්න තියෙන්නේ පිළිතුරු ලෝකයේ ඉන්න දුප්පත් ඥානයක් තියෙනා වූ පිරිසට. තාම ප්‍රාථමික බුද්ධියක් තියෙන මිනිසුන්ට තමයි මතවාදී ප්‍රශ්න තියෙන්නේ. ඒ මතවාදී ප්‍රශ්න තියෙන ඒවා ඉතින් YouTube නාලිකා එහෙම නැත්නම් TV නාලිකා පුරවන්න කාලය ගෙවා දමන්න සාකච්ඡා කිරීම සඳහා ඒ ගුවන් කාලයන් ගත කිරීම සඳහා යොදා ගන්න පුළුවන් මතවාදය. ඒ මතවාදය අයින් කරලා මේ මතවාදය ගන්නවා මේ මතවාදය අයින් කරලා මේ මතවාදය ගන්නවා. ඉතින් ඒවා මේ කාලය විනාශ කර ගැනීම සඳහා පාවිච්චි කරන්නා වූ දේවල් හැටියට අපිට සලකන්න පුළුවන් පින්නතුනි. ඒසයි ඒ සියල්ල ඉක්මවාලු දහමක් තමයි ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එතකොට සක්කාය දිට්ඨිය ගන්න එපා. ඊට පස්සේ පින්නතුනි විචිකිච්ඡාව නැති වෙනතුරු ධර්මයේ සම්මර්ෂණය කර යුතුයි. ඊට පස්සේ පින්නතුනේ සිල්වත් වීමෙන් වැළකී යුතුයි. එතකොට මේ සිල්වත් භාවයෙන් නිදහස් වෙච්ච කෙනායි සැක නැති කෙනායි ඒ වගේම සක්කාය දිට්ඨිය නැති කෙනායි කියලා කියන්නේ පින්නතුනි සෝවාන් මාර්ගඵලයක් ලබාපු ආර්ය මාර්ගයට පත් වෙච්ච උත්තමයෙක් පින්නතුනි. යාට සීලබ්බත පරාමාස නැහැ. එයාට සීලබ්බත පරාමාස නැති නිසා පින්නතුනි කවුරු හරි බිව්වයි කියලා තරහ යන්නෙත් නැහැ. 12න් පස්සේ කවුරු හරි කනවා දැක්කයි කියලා වෛර හිතෙන්නෙත් නැහැ. කේලම් කියන්නෙත් නැහැ, කොටවන්නෙත් නැහැ, ගම ගිනි තියන්නෙත් නැහැ. හින් පාස් කරන්නෙත් නැහැ. නිന്ദා අපහාස කරන්නෙත් නැහැ, ගැරහීම් කරන්නෙත් නැහැ. මොකද අර සිල්වත් වෙච්ච ත්‍රස්තවාදීන් තමයි ඒව කරන්නේ පින්නතුනි. ඒ නිසා සීලබ්බත පරාමාසත් නෑ. එයා හරි නිදහස් කෙනෙක්. එතකොට මේ සීල උපාදානයේ තියෙන මිනිස්සෙක් මොකද හිතන්නේ? නෑ සිල්වත් වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන කියලා. එහෙම සිල්වත් වුණාම වෙන්නේ පින්නතුනේ අර හදාගත්ත සංකල්පයට ප්‍රතිවිරුද්ධ වූ කෙනාට වෛර කිරීම සහ ඉරිසියා කිරීම සහ තමා ඒ සීලෙන් උසස් කියන මානය උද්දච්චකම කියන එක පින්නතුනේ හට ගන්නවා. ඔය සිල්වත් අය හරි උද්දච්චයි පින්නතුනේ. මම සීලේන ආඩ්‍යයි කියලා ඉරලා උද්දච්ච වෙනවා. මට අර සිල් තියෙනවා මේ සිල් තියෙනවා කියලා උද්දච්ච වෙනවා පින්නතුනේ.
ඒ නිසා අර භික්ෂුවක් සීලබ්බත පරාමාසයෙන් ඉඳලා පින්නතුණි අවුරුදු 100ක් සිල් රැකලත් අවසානයේ අර කොලයක් අත්තක් කැඩිලා පින්නතුණි අර මහා නාගරාජයෙක් වෙලා ඉපදිලා තියෙනවා ඒ අත්තක් කැඩීමේ ඇති වුණු සංවේගය නිසා. ඒ වගේම පින්නතුණි මේ සීල වෘතවල පිහිටන අයට යම්කිසි තැනකදී මේ සීලය කැඩේ කියන බයෙන් සංවේගයෙන් ජීවත් වෙන අතර ඒක නිකන්වත් කැඩුනොත් පින්නතුණි ඒ පිළිබඳව පශ්චාත්තාප වෙලා අපාගත වීමට අවකාශය සැලසෙනවා. ඒ නිසා මේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ පින්නතුණි මහා පුදුමාකාර විදිහේ මිනිස්යාව අපායට අදගෙන යන්නා වූ ලක්ෂණයක්. ඒ නිසාවෙන් ඒ සිල්වත් වෙන්න හොඳ නැහැ. දැන් බොරු කියන්න හොඳ නැහැ කියන සීලය හරි සීලබ්බත පරාමාස වශයෙන් අරගත්තාම මේ මිනිහා ඇත්ත වශයෙන් කල්පනා කරගෙන රට ගිනි තියන්න පුළුවන්, ලෝකය ගිනි තියන්න පුළුවන්, ගම ගිනි තියන්න පුළුවන්, පවුල් අවුලවන්න පුළුවන් දේවල් ඔය වචනයෙන් භාවිතා කරලා මං ඇත්ත කියන්නේ කියලා ඒ ඇත්ත මොකද කරන්න වෙනතුනේ ඒකාන්ත වශයෙන් පව් සිද්ධ කරගන්නවා. ඒ නිසා ඊටාම භයානක දෙයක් පින්නතුනේ. ඒ නිසා සීලබ්බත පරාමාස අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශීලයේ තියෙන්නේ පින්නතුනේ වෘත සීල පදනම් කරගෙන නොවේ. බුදුහාමුදුරන්ගේ ශීලයේ තියෙන්නේ පින්නතුනේ දෘෂ්ටි පදනම් කරගෙන. එතකොට දෘෂ්ටි වශයෙන් ගන්න එකකට සීලයයි කියන්න බෑ. බුද්ධානුශාසනාව අනුව ත්‍රිපිටක ධර්මයට අනුව පින්නතුනේ සීලයයි කියන්න බෑ. දෘෂ්ටි පදනම් වෙලා ගන්න දේවල්. ඒවා සීල වෘත ගාන්න තමයි ගන්නේ. එතකොට පින්නතුනේ අපි සීලය කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන් නහි ධාතු ගබ්බසෙය්‍යං කියන ඒ බුදුබණ පදයට අනුව දෘෂ්ටි නොගැනීමම තමයි පින්නතුනේ සිල්වත්කම කියන්නේ. දැන් බලන්න දෘෂ්ටි අතර ඉන්නවා නම් පුදුමාකාර වේදනාවක්. ඒ දෘෂ්ටිය කැඩෙනවාට ඒ දෘෂ්ටි ආරක්ෂා කරනවා. එතකොට මේ දෘෂ්ටි ආරක්ෂා කිරීම නිසා ඇතිවන්නා වූ විශාල පින්නතුනේ කැළඹිල්ලක් හට ගන්නවා තමන්ගේ ආධ්‍යාත්මය තුල. ඉතින් මේ දෘෂ්ටි නොමැතිකමම සීලවත්කම වශයෙන් දිනු කර ගන්නා වූ තැනත්තාට ඒකාන්ත වශයෙන් මේ දෘෂ්ටි වලින් තොර වූ ගුණය නිසා පින්නතුනේ එයා මේ සසරින් නිදහස් වෙනවා. එසා දෘෂ්ටි නැති මිනිසෙක් වෙන්න ආධ්‍යාත්මිකවම කිසිම දෘෂ්ටියකට හසු නොවන්න. කිසිම දෘෂ්ටියකට හසු නොවන්න. දුසිල්වන්නත් එපා පින්නතුනේ සිල්වත් වෙන්නත් එපා. මෝඩ වෙන්නත් එපා ප්‍රඥාවන්ත වෙන්නත් එපා. උපදින්නත් එපා මැරෙන්නත් එපා. හොඳ වෙන්නත් එපා නරක වෙන්නත් එපා. ගැහැණු වෙන්නත් එපා පිරිමි වෙන්නත් එපා. අතීතයේ ඉන්නත් එපා අනාගතයේ ඉන්නත් එපා. වර්තමානයේ ඉන්නත් එපා පින්නතුනි. වර්තමානයත් අතාරින්න. ඕනොතනින් පින්නතුනි ඔබට දොර කවුළු විවර වෙනවා. නිවන් මඟ ගමන් කිරීමට ඔබේ සිත දානය කරන්න සක්කාය කියන ස්වરૂපය ඇති වෙයි. ඒක අතහැරලා දාන්න. මම මගේ ආත්මය කියලා රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් අල්ලගන්න එපා. ඔය සංඥාවක් තමයි තියෙන්නේ පින්නතුනි. මම කියලා තියෙන්නේ සංඥාවක්. ඒ සංඥාව අතහැර දාන්න ඕන.
හොඳයි සාදු. සියලු ධර්ම හකුලවා මතකයේ අවදියේ තබාගෙන තමයි ධර්මය අහන්න ඕන. නැත්තම් පරණ ධර්ම කරුණු අතහැර දාලා වර්තමානයේ තියෙන දෙයට විතරක් අහුම්කම් දීලා හරියන්නේත් නැහැ. පෙර උගත් පාඩම් වලින් හැදිච්ච හැදියාව තියෙන්න ඕන. ඒ හැදියාව නැතුව වෙන තුනේ සත්‍ය අවබෝධ කරන්න බෑ. එතකොට නීවරණ ධර්ම එනකොට මේ නීවරණ ධර්ම කියලා අඳුන ගන්න ඕන. මේ මාර බලවේගය එනකොට මේ මාර බලවේගයක් කියලා අඳුන ගන්න ඕන. මේ අකුසලයයි කියලා අඳුන ගන්න ඕන. මේ කුසල චිත්තයයි කියලා අඳුන ගන්න ඕන. එහෙම නැතුව අර පෙර ධර්මයේ අතහැරලම මේක තේරුම් ගන්න බෑ වෙන තුනේ. ඒ නිසා පෙර ධර්මයෙන් සංවර වෙන්න ඕන හැමතිස්සෙම. ඒ පෙර ධර්මයෙන් සිල්වත් වෙන්න ඕන. පෙර ධර්මයෙන් හදාගත්ත සීලය හොඳින් ප්‍රගුණ කරන්න ඕන. ඒ නිවැරදි සීල ප්‍රතිපදාව කියන එක තමා තුළ ප්‍රකට වෙන්න ඕන, ප්‍රගුණ වෙන්න ඕන. සෑම විටම කිසිවෙකු නොවීම, කිසිවෙක් නොවීම කියන එක පුරුදු කරන්න. ඒකෙන් අදහස් කරන්නේ මම මගේ ආත්මය කියන ස්වභාවයන් අත්හරිමින් දුරු කරමින් වාසය කරනවා කියන එක. කිසිවෙකු නොවීම පුරුදු කරන්න. දැන් මේ ලෝකයේ සියලු දෙනාම උත්සාහ කරන්නේ කිසිවෙකු වෙන්නටයි. ලෝකේ බලවතා වෙන්න බලනවා, ලෝකේ නැනවතා වෙන්න බලනවා, ලෝකේ ගුණවතා වෙන්න බලනවා, ධනවතා වෙන්න බලනවා. ලෝකේ වෙන්නයි බලන්නේ කවුරු හරි. දැන් අපේ ප්‍රතිපදාව මොකද්ද? කිසිවෙකු නොවීම. කිසිවෙකු නොවීම. දැන් මේ මොහොතේ කිසිවෙකු හසු වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒ හසු වෙන කෙනාව නැති කරලා දාන්න ඕන, දුරු කරලා දාන්න ඕන. මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි, පෝෂණය කරන්න ඕන දෙයක් නෙමෙයි, දිගින් දිගට ගෙනියන්න ඕන දෙයක් නෙමෙයි කියලා. එතකොට වෘත සීල තියෙන්නේ කාගේ ළඟද? ස්ත්‍රියෝ ළඟ, පුරුෂයෝ ළඟ. එහෙම නැත්නම් සත්වයෝ ළඟ, පුජ්‍යලයෝ ළඟ තමයි වෘත සීලය තියෙන්නේ. ඒගොල්ලෝ එක වෙලාවකට සමාදන් වෙනවා, එක වෙලාවකට පවාරණය කරනවා. එක වෙලාවට සිල්ලත් වෙනවා, ආයි දුසිල්ලත් වෙනවා. නේද? දැන් අවුරුදු කාලෙට හිමින් සැරේ පන්සිලුත් පවාරණය කරලා හොඳට බීලා කාලේ ඉවරලා ආයි අවුරුද්දෙන් පස්සේ පන්සිල් සමාදන් වෙනවා. එහෙමනේ කරන්නේ නේ. ආයි පොදාසට 8 සිල් සමාදන් වෙනවා, ආයි පවාරණය කරන්න ගිහලා පන්සිල් වලින් ඉන්නවා.
ආයි බොරුවක් කියන්න ඕන වෙලාවට පන්සිල් පවාරණය කරනවා. ආයි බොරුව කියලා ඉවරලා ගිහලා පන්සිල් සමාදන් වෙනවා. හොඳයි නේද? සුරාපානය කරන වෙලාවට සිල් පවාරණය කරනවා. ආයි ගිහලා සමාදන් වෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ වෙනතුනේ මේ වෘත සීලවල තියෙන ලක්ෂණය. දැන් මේ ලෝකෙට එහෙම සිල් උදාරතර සිල් තිබුණයි කියලා. මේ ලෝකයේ පින්නතුනේ උදාරතර නීති රෙගුලාසි තිබුණයි කියලා ලෝකෙට ඇති වැඩක් වෙලා තියෙනවද? වැඩක් වෙලා තියෙනවද? කිසි වැඩක් නැහැ පින්නතුනේ. කිසි ප්‍රයෝජනයක් නැහැ. මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය නගා සිටවන්නේ නැතුව ඔය නිකන් උඩින් පැනවීම කළාට වැඩක් නැහැ. ආධ්‍යාත්මිකව මනුෂ්‍යයාව අවබෝධයෙන් නගා සිටවන්න ඕනේ. එහෙම නැතුව පින්නතුනේ පැනවීම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකේ ප්‍රශ්න ඉවර නැත්තේ. හැබැයි වෙන්නෙත් නැහැ පින්නතුනේ. සියලු දෙනාගේම ඒ ආධ්‍යාත්මික නගා සිටවීම කරන්නත් බෑ. වෙන්නෙත් නැහැ. දැන් මේ ආධ්‍යාත්මික මගට ආවයි කියලාත් ඒ මිනිස්සු හොඳ අයද? නැහැ. නයි පොළොංගු පිඹුරු වගේ පුම්බනෝ උතා ගන්නව නේද? එක එක ප්‍රශ්න තියෙනවා. දැන් පරමාර්ථ බණහන අය හොඳ අයද? උන් සමහරලාට අනිත් උන්ටත් වඩා නරකයි. ඉතින් ඒක නිසාවෙන් මේ ලෝකය පිළිබඳව තීරණයෙන් ඉවත් වෙලා මේක ලෝකයෙන් නිදහස් වීමම තමයි නිදහස් වුණු තැනම තමයි තමන්ට ප්‍රතිෂ්ඨාව තියෙන්නේ. ලෝකයේ හරිත් නැහැ වැරදිත් නැහැ පින්නතුනේ ලෝකයේ කර්ම ධර්මයකට අනුව ස්වභාව ධර්මයකට අනුව එක ගලාගෙන යනවා. ලෝකේ හරිත් නැහැ වැරදිත් නැහැ. මිනිස්සු ඒ තැන්වල ඒ ආකාරයෙන් ඉන්නේ ඒ මිනිස්සුන්ට ඒ දේවල් හරි නිසා. ඔබ වෙලා ඉන්නේ ඔබට ඔබ හරි නිසා. බලන්න මේ මොහොතේදී ඔබ වෙලා නැද්ද කියලා. ඔබ වුණාට පස්සේ තව 1000ක් වෙනවා එතනින් එහාට. පළමුවෙන්ම මොකද්ද වෙන්නේ? තමා වීම. තමා වීම. ඔබ නොවී සිටියාම මම නොවී සිටියාම මේකට කියනවා ආර්ය ප්‍රතිපදාව අරිහත් ප්‍රතිපදාව. මොකද අරිහත් ප්‍රතිපදාව කියන්නේ? අතහැරීමේ ප්‍රතිපදාව පෙනුතුනේ අතහැරීමේ ප්‍රතිපදාව. අතහරින්න මොනවද අතහරින්න ඕන? රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන්
සංඛාර වශයෙන් විඥාන වශයෙන් එන්නා වූ දේවල් මේ පහ කියලා කියන්න බින්නතුනේ මේ පහෙන් තමයි හැම මොහොතකම මනසක් හැදෙන්නේ දෘෂ්ටියක් හැදෙන්නේ ගුණයක් හැදෙන්නේ ඒකයි මේ පහ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරලා තියෙන්නේ පින්නතු මේ ආකාරයෙන් ධර්මයේ දියුණු කරනකොට එක්තරා අවස්ථාවක් යෙදෙනවා පින්නතුනි මේ වචන වලින් තොරව ධර්මයේ ඇහෙන්න පටන් ගන්නවා වචන වලින් තොරයි ඒකට කියන්නේ විශ්ව විඥාණයට ඇහෙන විශ්ව සෝත ධාතුවට ඇහෙන එකක් තියෙනවා පින්නතුන වචන වලින් තොර ධර්මය ඇහෙන්න පටන් ගන්නවා වචන වලින් තොර ධර්මය කතා කරන්න හැකියාව ලැබෙනවා පුජ්‍යලත්වයෙන් තොරව ජීවත් වෙන්න අවකාශය සැලසෙනවා වචන වලින් තොරව ධර්මය ඇහෙනවා පුජ්‍යලත්වයෙන් තොරව ධර්මය කතා කරන්න සාකච්ඡා අවකාශය ලැබෙනවා
බලන්න ඔබ එතෙන්ට ඇවිල්ලා ඉන්නවද කියලා. එතෙන්ට දියුණු වෙලා ඉන්නවද කියලා බලන්න. එතෙන්ට දියුණු වෙලා නම් ඔබ ආර්ය භූමියට ඇතුල් වෙලා. හොඳයි සාදු සාදු සාදු. භාවනා කරනවද නිදා ගන්නවද කියලාත් මම දන්නේ කට්ටිය. ඒතකොට නිදිමත කියන එක එන්න පුළුවන්. ඒක මැඩපවත්වා ගන්න ඕන සතිමත් වීමෙන් අවදිමත් වීමෙන්. ශාරීරික වශයෙන් නැති වෙන දෙයක් තියෙනවා. මානසික වශයෙන් අපේ මනස හකුලවන ස්වභාවයක් තියෙනවා. මේ දෙකෙන්ම අපි නිදහස් වෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිදිමත එහෙමවත් වළක්ව ගන්නට උපාය මාර්ග කියලා දෙනවා. ඇස් දෙක පිහදා ගන්න කියනවා. ආලෝකයේ දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. ඉරියව්ව වෙනස් කරන්න කියනවා. කන් දෙක මෙරිකන්න කියනවා. ආදි වශයෙන් ඔය දීලා තියෙන උපදේශ. ඉතින් අර මනස පුහුණු කිරීම කියන එක කරන්නම ඕන පිළිතුනේ. මෝහයෙන් ගොඩාක් වෙලිච්ච කෙනෙකුට නම් මේක තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ සවිඥානික මිනිස්සෙක් නම් මේ කියන දේ තේරෙනවා. තේරුණාම ඒ තේරෙන දේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ හසුරවීමේ හැකියාව, සම්මර්ෂණය කිරීමේ හැකියාව හා ධම්මානුධම්ම ප්‍රතිපත්ති වශයෙන් තමා තුළ ගොඩනගා ගැනීමට දක්ෂයෙක් බවට පත් වෙනවා. ඉතින් කාලයක් පොඩියට ආනාපාන සති භාවනාවක් හරි කරලා තියෙනවා නම් එයාට මනස ගැන යම් අත්දැකීමක් ලැබෙනවා. එයාට මනස හසුරවන්න ලේසියි. එහෙම නැත්තම් මනස ගැන හොඳ අවධානයකින් සතිමත්ව කටයුතු කරපු කෙනෙක් වෙන්න ඕන. එයාටත් මේක ලේසියි. එකක්වත් දන්නේ නැතුව ඔය ගිහිල්ලා සිල් සමාදන් වෙලා කණු වලට හේතු වෙලා ගෙදර ගියපු අයට නම් මේක කරන්න බෑ. හාමුදුරු කියන දේ කියන්නයි තියෙන්නේ කිව්වහම අර ගමරාල සිල් සමාදන් වෙන්න කියන්නේ කවුද බොලොතන කිව්වහම ගමරාලත් ඇහුවා කවුද බොලොතන කියලා. ඔහොම හිටපිය කිව්වහම ගමරාලත් හාමුදුරුවන්ට ඔහොම හිටපිය කියලා කිව්වා. අවසානයේ සිල් ගන්න ආපු කට්ටිය තඩි බාල ගමරාලට ගෙදර යවුවා හොඳටම නේද? ඉතින් ඒ නිසා ගමරාල වගේ සිල් ගන්න අයට මේක තේරුම් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේකට හොඳ අවදියක් තියෙන ඥානයක් තියෙන ගුණයක් තියෙන සසර එපා වෙච්ච ගතියක් තියෙන්න ඕන. ඉරිසියා කරලා උගුල් අටවලා දී යටින් ගින්දර ගෙනිලා හූල්ලලා තරඟ කළා කාලා බීලා ඉවර වෙන්න ඕන. මම කියන්නේ මේ එක සතියක් ගන්න. මම මේ සතිය ඉරිසියා කරන්න තියෙන ඔක්කොටම ඉරිසියා කරනවා. හූල්ලන්න තියෙන ඔක්කොටම හූල්ලනවා. කන්න තියෙන හැම හෝටලෙම කාලා එනවා. කියලා ඉවරලා හිතලා ඉවරලා ওই ටික කාලා හූල්ලලා ඉරිසියා කරලා ඉවර කරගන්න. ඉවර කරගෙන ඊළඟ සතියේ ඉඳලා පිරිසිදු මිනිස්සෙක් හැටියට ධර්මයේ හොයන්න. එතකොට ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්. තේරුණා නේද?
අල්ලපු ගෙදර මිනිස්සයා කාර්යයක් හරි ගෙනල්ලා ඒක බලාගෙන ඉන්නව බැරි නම් ගිහිල්ලා පොල් ගෙඩියක් හරි ගහලා තමන්ගේ හිත සැහැල්ලු කරගන්න. පැහැදිලි නේද? ඒ ගෙදර ඉස්සරහට වුණත් කමක් නැහැ. ගිහිල්ලා මට ওই කාර් එක බලාගෙන ඉන්න බෑ. මේ මගේ හිතේ වේදනාවක් නැති වෙන්න මම මේ පොල් ගෙඩිය ගහන්න ආවේ කිව්වොත් ඒ මිනිස්සු අනිවාර්යෙන් අවසර දෙනවා. ඔයාගේ හිතේ සහනයක් ලැබෙනවා නම් අක්කේ ගෙනල්ලා කාර් එකේ ඉස්සරහා ස්ක්‍රීන් එකේම ගහලා යන්න ඕක කියලා කියනවා. තේරුණා නේද? ඉතින් අර ඒ වගේ හිත නිදහස් කරගන්න ඕන. තේරුණා නේද? එහෙම අය ඉන්නෝ කියලා. කට්ටිය මම දන්න කතාව ඇත්ත කතාවකක් තියෙනවා. අවසානයේ ගෙදරටම ගිහිල්ලා ඒ ආච්චි අම්මා කියලා මට මේක දැහි කටුවනිනවා වගේ මේක දිහා බලාගෙන ඉන්න බෑ මට පුදුම ඉරිසියයි කියලා. තේරුණා නේද? අර ඒ වගේ හොඳ මිනිස්සු ඉන්නවා. එයාට ඇති වෙන දේ එයා ඒක කියලා එයාගේ හිත නිදහස් කරගන්නවා. මට බලාගෙන ඉන්න බෑ කියලා. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ගේ හිතේ තියෙන චිත්තාවේග කියන්නේ මහා පුදුම අමුතු දේවල්. ඒ මගහරවා ගන්න එකත් ඒක මහා පුදුම දෙයක් ඒක. ඒ නිසා තමන් මේක හිතත් එක්ක ගනුදෙනු කරන එකක් කිසිම හොරකමක් බොරුවක් වංචාවක් කරන්න බැරි තැනක් වෙනතුනේ. සම්පූර්ණ පිරිසුදු භාවයේ සිල්වත් භාවයේ කියන එක 100% ප්‍රගුණ විය යුතු තැනක්. තේරුණා නේද? ඒ සිල්වත්කම කියන එක තාම පවිත්‍ර විය යුතු තැනක් තමයි මේ මනසත් එක්ක වැඩ කරද්දී. මේ ලෝකේ ඕන කෙනෙක් එක්ක බොරු කරන්න පුළුවන්. මනසත් එක්ක වැඩ කරද්දී තමන් හරි විවුර්ත භාවයකින් වැඩ කරන්න ඕන. මේ ලෝකෙ පින්නතුනේ නිශ්චිතව මෙන්න මේක මෙහෙමයි කියලා කියන්න බෑ. මෙන්න මේක මෙහෙමයි කියලා ලෝකෙ හැදිලා නෑ. මෙන්න මේක මෙහෙමයි කියලා නම් කරන්නේ කවුද? කවුද නම් කරන්නේ? පුජ්‍යලයා, මිනිස්සයා. දැන් මේක කොස් ගහයි කියලා නම් කරේ කවුද? මිනිස්සයා. මේක දෙල් ගහයි කිව්වේ කවුද? මිනිස්සයා. පින්නතුනේ බොරු කීම හොඳ නෑ කියලා කියන්නේ කවුද? බොරු කීම විතර ශ්‍රේෂ්ඨ දෙයක් තව තියනවද? රටේ රජ වෙන්න පුළුවන් තරම් බොරු කීමෙන්. තේරුණා නේද? රටක රජ වෙන්න හරි පුළුවන් බොරු කීමෙන්. ප්‍රශ්න නැති කරගන්න පුළුවන් බොරු කීමෙන්. තේරුණා නේද? ප්‍රශ්න සියල්ල නැති කරගන්න පුළුවන් බොරු කීමෙන්. බොරු කීම කියන්නේ කොච්චර වටින දෙයක්ද? ඒ නිසා අපිට දැන් මේ ලෝකේ කියන්න වෙලා තියෙන පුළුවන් තරම් බොරු කියපල්ලා. ඉතින් බොරුවයි කියන්නේ මොකද්ද? අර කිව්වා වගේ බොරු ඕනෑම කෙනෙකුට ඇත්තක් බොරුවක්සේ කීමටත් බොරුවක් ඇත්තක්සේ කීමටත් අයිතියක් සම්පූර්ණ අයිතියක් තියෙනවා. තේරුණා නේද? මේක ඇත්තයි කියන එක බොරුවක් කියලා කීමටත් බොරුවයි කියන සම්පූර්ණ සත්‍යයේ එහෙම අයිතියක් මේ ලෝකේ තියෙනවා කාටවත් මිනිස්සුන්ට. එහෙම හොඳ නැද්ද? වරදක් නේ ඉතින්. බොරු කියන මිනිස්සු බොරු කියනවා, ඇත්තයි කියන හිත මිනිස්සු ඇත්තයි කියනවා, සමහර මිනිස්සු ඇත්තට කියනවා බොරුවයි කියලා, සමහර මිනිස්සු බොරුවට කියනවා ඇත්තයි කියලා. සමහරලාට ඒක ඇත්තත් වෙනවා, සමහරලාට බොරුත් වෙනවා, සමහරලාට බොරුව ඇත්ත වෙනවා, සමහරලාට ඇත්ත බොරුව වෙනවා. ඔක නෙමෙයිද වෙන්නේ? දැන් උසාවිය වල ඇත්තමද දිනන්නේ? මං අහන්නේ උසාවියේ දිනන්නේ ඇත්තමද? නෑනේ, සමහරලාට බොරුව දිනන්නේ. සමහරලාට බොරුව ඇත්ත වෙනවා, ඇත්ත බොරුව වෙනවා. එතකොට මොකද්ද මේ මිනිස්සු මේ જાතියට බොරුවයි කියලා කියනවා, මේ જાතියට ඇත්තයි කියලා කියනවා.
එතකොට මායя එක්ක වුණත් පින්නතුනේ හේමම සත්‍යවාදී කියලා ඉවරලා ගිහිල්ලා බේරෙන්න බෑ. මායයෙන් නිදහස් වෙන්න බෑ. මායයෙන් නිදහස් වෙන්නේ උපායෙන් බොරුවෙන් තමයි. එහෙම නැතුව මායයෙන් නිදහස් වෙන්න බෑ. සටන් දිනලා තියෙන්නේ ලෝකේ උපායෙන් සහ බොරුවෙන් තමයි. පොටිම කියනනම් සිද්ධාර්ථ කුමාරයා අබිනික්‍රමණය කරන්නේ හොරාටනේ. ඉතින් එතරම් තියෙන්නේ බොරුවනේ. අබිනික්‍රමණය කරන්නේ හොරාට. මට බොරු කරන්න එපා කියලා පස්සේ ඇවිල්ලා ඉතින් මේ යසෝදරාවිට කරන්න තිබුණා කියන්න තිබුණා නේ මට බොරු කරේ කියලා. එතනම තියෙන්නේ බොරුව. නැත්තම් බුදු වෙන්නත් බෑ. යන්න දෙනවද? රජතුමායි ඔය ඉන්න කට්ටිය ඔක්කොටම කියලා යන්න ගියා නම් එම අල්ලලා ගස් බඳී. යන්න දෙන්නේ නැහැ. එතනම තියෙන්නේ බොරුව. අනේ බොරුව හොඳ නෑනේ ස්වාමීන් වහන්සේ බොරු නොකීම තමයි ශ්‍රේෂ්ඨ කියලා ඔය අපේ මෝඩ සිල්වත්කාරයෝ කිව්වට උදේ ඉඳන් රැ වෙනකම් මිනිස්සු කියන්නේ බොරු. තේනා නේද? උදේ ඉඳන් රැ වෙනකම්ම කියන්නේ බොරු. පළවෙනි බොරුව මොකද්ද? වැඩියෙන්ම කියන බොරුව. මම කියලා කියන බොරුව. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම බොරුව. මම එන්නම්, මම කන්නම්, මම ඉන්න, මම ජීවත් වෙන්නම්, මම වැඩේ කරන්නම්, මම කියලා කෙනෙක් කියනවා. ඒක තමයි පින්නතුනේ මේ ලෝකේ තියෙන ලොකුම බොරුව. ඉතින් ඒ බොරුව කියා බොරුවට කියනවා මුසාවාදා වේරමණී කියලා කියනවා. මම බොරු කියන්නේ නැහැ කියලා ශික්ෂාපදං කරනවා. ඕම නෙමෙයි. වේරමණී කියන කෑල්ල අයින් කරලා මුසාවාදා ශික්ෂාපදං සමාදියාමි කිව්වනම් ඉවරයි. උදේ ඉඳලා ආසෙනකම් බුරු කීමටම බැඳී සිටිමි. එතකොට ඉතින් ඒකත් ඉතින් ශික්ෂාවක් නේ. මුසාවාදා සික්ඛාපදං සමාදියාමි. බොරු කියන්නේ තියෙන්නේ. උදේ ඉඳලා හවස වෙනකම් මම බොරු කියන්නේ තියෙන්නේ. ආ දවසක් ඔය ශික්ෂාපද අර කිව්ව විදියට සමාදන් වෙන්නකෝ බලන්න. දැන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා කියලා ශික්ෂාව කිව්වට වෙනතුරු කිසිම මනුස්සයෙකුට ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්න බෑ දවස පුරා. බොන වතුර එකේ උණු කරන වතුර කේතලේ ඔබ උයන ව්‍යංජනවල සහල්වල දැන් කඩල එකක් එහෙම ඉවුවොත් එහෙම ගුල්ලෝ කීයක් ඉන්නවද ඕක ඇතුලේ? ව්‍යංජනයක් උයනකොට ඕවයි සත්තු ප්‍රාණීන් මහත් සත්තු කුඩා සත්තු කොච්චර ඉන්නවද? බෑ. කොච්චර ඉන්නවද? සෑහෙන්න ඉන්නවා. ඔබට පයට පෑගිලා මැරෙන කූඹි ප්‍රමාණය, කුරුමිනියන් ප්‍රමාණය, කුඩා සත්තු ප්‍රමාණය ලක්ෂ ගාණක්. දැන් සුරාපානය කියලා පෙන්නතුනේ ලංකාවේ වැඩිපුරම ශික්ෂාවක් තියෙන එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ රටේ විතර පෙන්නතුනේ වැඩිම ඒක පුජ්‍යල ලීටර් ගාන බොන මං හිතන්නේ මිනිස්සු ඉන්න රටක් හැටියටපත් වෙලා. සුරා ඒ කියන්නේ ගණනය නොකරන ලද කසිප්පු හැර ඒ ලිඛිත හල්වලත් ලිඛිත නොවන බෝතලුත් හැර අර ලිඛිත වෙන ප්‍රමාණයනුත් වැඩිම මේ ලීටර් ගාණක් බොන මිනිස්සු ඉන්න රටක්. ඇයි එහෙම වෙන්නේ? අපේ මොලේ සූදානම් වෙලා තියෙනවා පින්නතුනේ එපා කියන දේවල් කරන්න. අපේ මිනිස්සුන්ට ශික්ෂාපද හැටියට සමාදන් කෙරුවොත් කොළ කැඳ වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඕකුන් හොරාට කොළ කැඳ හදන් බොනවා. ඒ වගේම පොලිසිය අල්ලනවා කියලා දාන්න ඕන කොළ කැඳ බීලා අහු වුණොත් එහෙම පොලිසියෙන් ගෙනෙල්ලා දවස් 14ක් හිරේ දාලා රුපියල් 10000ක දඩයක් ගහනවා කිව්වොත්
මිනිස්සු රැට කට්ටිය එකතු වෙලා හොරෙන් කොළ ගැඳ හදන් බොනවා. මොකද හේතුව එසේ බීමේදී ඒගොල්ලන්ට අමුතු ජවයක් සහ අමුතු හැඟීමක් තියෙනවා. පොලිසියෙන් එනවද කියලා බල බල කොළ කැඳ බොනවා. දැන් හාමුදුරුවන්ට තියෙන විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියා හාමුදුරුවන්ට විතර පන්සලේ හොරෙන් උයාගෙන කනවා විතර මිෂන් එකක් තව දෙයක් නැහැ. සමහරලාට නායක හාමුදුරුවන්ටත් හොරෙන් සමහර තැන්වල ඉන්න නායක හාමුදුරුවන්ටත් දීලා ඉන්න දායකයන්ට හොරෙන් ඔය ලුණු ගෙඩියක් හරෙන් මෙහෙන් කාට හරි ඉන්න පන්සලේ ඉන්න ගොයියෙකුට කියලා ගෙන්නගෙන මොකක් හරි පොඩි සම්බෝලයක් පොල් සම්බෝලයක් හදාගෙන කණ එක විතර මිෂන් එකක් සතුටක් තවත් නැහැ. දැන් ඕගොල්ලන්ට රැටුයන් කනකොට එහෙම සතුටක් තියනවද? එහෙම සතුටක් නැහැ. ඔය කෑම නිදාගත්තා. නමුත් හාමුදුරුවන්ට ඒකේ පුදුමාකාර වින්දනයක් තියෙනවා. ඒක ඇයි හොරා කෑමනේ. ඉතින් ඒක තමයි ලෝකේ හැටි. ලෝකේ හැදිලා තියෙන විදිය ඒක. තේරුණා නේද? ඊළඟට කන්න ඕන වෙලාවක නිදහසක් තියෙන කට්ටිය ඒකට ඩයට් කියලා නාමයක් දාගෙන රැට නොකා ඉන්න try කරනවා නේද? උදේට නොකා ඉන්න try කරනවා. දවසක් නොකා ඉන්න try කරනවා. ශික්ෂාවක් නෙමෙයි. ඇඟ අඩු කරගන්න. ඔය ඇත්තන්ට මේ අතහැරීම කියන එක නෙමෙයි දැන් පුරුදු කරන්න ඕන. සියල්ල අල්ල ගන්න කියන්න ඕන. හොඳයි ටික වෙලාවක් බලන්න මුළු ලෝකෙම අල්ල ගන්නකෝ ඔබ හිතෙන්. එහෙනම් try කරලා බලන්න. හැමදේම අල්ල ගන්න. උත්සාහ කරන්න බලන්නනේ. නිකන් පරීක්ෂණයක් කරලා බලන්න තමයි තුල හැමදේම අල්ල ගන්න. දරුවෝ මොනපුරෝ මිනිපිරියෝ දීපල වස්තුව මාල වලලු හරි තදින් අල්ල ගන්න හිතෙන්. උත්සාහ කරලා බලන්න ඇල්ලෙනවද නැද්ද මොකද වෙන්නේ කියලා බලලා කියනකොට. හැමදේම අල්ල ගන්න තදින් අල්ලන්න. වැඩියෙන්ම තදින් අහුවෙන්නේ කවුද කියලාත් බලන්න. අඩුවෙන්ම අහුවෙන අයත් බලන්න. හොඳින් අල්ල ගන්න. හැමදේම තදින්ම අල්ල ගන්න. ඉඩ කඩන් අල්ල ගන්න පෙරේතෙක් වගේ තදින් අල්ල ගන්න ඕන. තමාවත් අල්ල ගන්න තදින්ම. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඒවා තදින් අල්ල ගන්න.
හොඳයි සාදු සාදු. දැන් හැමදේම තදින් අල්ලගත්තද? කොහොමද ඒක දැනුනේ? මොකද උනේ තදින් අල්ලගන්න ගියාම මොනවද තදින් වැඩිපුර අහුනේ මොනවද? හැමෝම කියන්න බලන්න. මොනවද අහුනේ? උත අහුන්නේ මොනවද සාමාන්‍යයෙන් තදින් අහුනේ? අහුවෙච්ච දේවල් ඇත්ත කියන්න බොරු කියන්නේ නැතුව කියන්නේ. ඉතින් හිත අල්ලගෙන ඉන්න දේවල් කියන්නේ. නා? දරුවා අහුණා. දරුවා තදින් අල්ලගත්තා. හරි. ඊට පස්සේ තව මොනවද අහුනේ? තානිත් අයට මොනවද අහුනේ? මොකක්ද උනේ? හුත්ම ඇල්ලෙන්නේ අනිත් එක. ඊට පස්සේ දැන් එහෙනම් පුරුදු කරන්න ඕන මොකද්ද? මේ අවුරුද්දේ අද ඉඳලා පුරුදු කරන්න පටන් ගන්න තදින් ඇල්ලීම. හොඳයිනේ නේද? තදින් ඇල්ලීම පුරුදු කරන්න. හැම තිස්සෙම තදින් අල්ලන්න හැමදේම. මනසින් තදින් ඔක්කොම අල්ලගෙන බස් එකට නැග්ගත් බස් එකත් තදින් අල්ලගෙන යන්න. ඒක නම් හොඳයි වීසි වෙනවට මේ. ඒ නිසා මින් පස්සේ තදින් ඇල්ලීම පුරුදු කරන්න. ඊට පස්සේ පුරුදු කරන්න ඕන මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ කියනක පුරුදු කරන්න ඕන මේ අවුරුද්දෙම. මොකද්ද පුරුදු කරන්නේ? ද්වේෂය පුරුදු කරනවා. ද්වේෂය ගන්න ඕන මං හැමතිස්සෙම තරහින් ඉන්න ඕන. ලෝභ කරන්න ඕන හැම දෙයකටම ආස කරන්න ඕන. මෝහෙනුත් ඉන්න බලන්න. මොකක්වත්ම තේරෙන්නේ නැහැ වගේ. දැන් මෝහෙන් ඉන්න බලන්න ටික වෙලාවක්. මෙච්චර කාලයක් පුරුදු කරපු නැති එක. දැන් අද ඉඳලා ගෙදර ගිහලා හොඳට ද්වේෂය පුරුදු කරන්නකෝ. දැන් උපරිම තරහ ගන්න බලන්න දැන් හැමෝම තරහ ගන්න කේන්තිය ගන්න. ලෝභය, ද්වේෂය, මෝහය දැන් පුරුදු කරන්න. ආසම දෙන්නේ ඒක නිසා පුරුදු කරන්න. දැන් ඒක හොඳට පුරුදු කරන්න. ලෝභය, ද්වේෂය, මෝහය. ඒ තුනම හොඳට ප්‍රගුණ කරගන්න.
කොහොමද පුරුදු වෙනවද ලෝභය, ද්වේෂය, මෝහය? අපරාධ මේ ලෝකේ පින්නතුනේ සම්පූර්ණයෙන්ම නොමග ගිහිල්ලා තියෙන්නේ. මේ ලෝකයේ ඇටි තමයි මේ මොලේ ස්වභාවය තමයි අර ඇම්බියුලන්ස් එකේ අකුරු අනිත් පැත්තට ගැහුවා වගේ තමයි. කෙනෙකුට මොනවා හරි කියලා කියන්න එපයි කියලා කියන්න කාටවත්. හැමතැනම කියවනවා ඒක ගිහිල්ලා. නේද? කියන්න එපයි කිව්වොත් ඒක හැමතැනම කියන. ඒක නිසා මොලේට යන්නේ මොකද්ද? අර කියන්න කියන එක තමයි යන්නේ. තේරුණා නේද? එතකොට සුරාපානය කරන්න එපයි කිව්වා මුළු රටම සුරාපානය කරනවා. බොරු කියන්න එපයි කිව්වහම බොරු කියනවා, ගිනි තියනවා දවස පුරාම. ඊට පස්සේ ප්‍රාණඝාතය කරන්න එපයි කිව්වා මිනිස්සු ප්‍රාණඝාතය කරනවා. සුළුෙන් සහ මහා පරිමාණයෙන් සියලු දෙනාම කරනවා. එතකොට හොරකම් කරන්න එපයි කිව්වහම මේ වගේ මං හිතන්නේ හොරකම් තියෙන රටක් මං හිතන්නේ ලෝකෙම අංක 1ට 2ට වගේ අපේ රට තියෙනවා. හොරු ඉන්න රටක්, හොරකම් කරන රටක්. ඉතින් මේ ඒක කරනවා. එතකොට මේ මොකද්ද අපි ඊට පස්සේ කරන්න ඕන? අපි මිනිස්සුන්ට මේක කරන්න කියලා කියන්න ඕන පුළුවන් තරම්. කරන්න කිව්වොත් මොකද වෙන්නේ? කරන්නේ මොනවා හරි කියලා කියන්නකො මේක හැමතැනම ගිහින් කියන්න කියලා ඌ කියන්නේ. තේරෙන්නේ? කියන්නේ. දරුවෙකුට වුණත් උඹට බොන්න කන්න ඕන එකක් කරන්න උඹට නිදහස තියෙනවා පුතේ කිව්වොත් ඌ එකක්වත් කරන්නේ නැහැ. උඹට බීලා කාලා සිගරට් බීලා එහෙම ආව වෙලා આવොත් මං තෝගේ කට පුච්චනවා අතක් කඩනවා කියලා කියන්න බලන්න. ඌ අනිවාර්යෙන් හොරෙන් බීලා එනවා ගිහිල්ලා. කාට හරි කියන්න බලන්න මේ සාර්ථක වෙන්න එපා, ව්‍යාපාරිකයෙක් වෙන්න එපා හරේ මෙහි කියලා කියන්න බලන්න. ඌ අනිවාර්යෙන් ව්‍යාපාරිකයෙක් වෙනවා, සාර්ථක කෙනෙක් වෙනවා. මේ සිල්වත් වෙන්නේ නැහැ, මහාන වෙන්නේ එහෙම නැහැ හරේ මෙහි කියලා පොඩි කාලේ ඉඳලා කියන්න කාට හරි ඌ මහාන වෙනවා අනිවාර්යෙන් ලොකුණා. මහාන වෙනවා. ඔය අත්තන්ගේ ගෙවල් වල මේ බණ අහනවට විරුද්ධව කවුරු හරි ඉන්නවනම් නිවන් දකින්නේ නැහැ බණ අහන්නේ නැහැ කියලා කවුරු හරි තර්ජනය කරන කෙනෙක් ඉන්නවනම් වාසනාවක්. අනිවාර්යෙන් එයා නිවන් දකිනවා. විරෝධතාවයක් බිඳගෙන යෑමේ ආශාවේ සහ අවශ්‍යතාවේ ස්වභාවයක් තියෙනවා පින්නතුනේ මේ මානසිකත්වයේ ඇතුලේ. අටසිය ගණන් වලද කොහෙද විද්‍යාඥයෙක් කිව්වා කවමදාකවත් මිනිස්සුන්ට මේ අහසේ මේ පියාසර කරන්න බෑ කියලා කිව්වා. 80 ගණන් වල 800 ගණන් වල වගේ වෙන්න ඕන. ඊට පස්සේ මුළු ලෝකෙම අධ්‍යයනය කරන්න පටන් ගත්ත අහසින් විහාමන ගුවන් යානා හදන්න. ඊට පස්සේ රයිට් සහෝදරයෝ මේ කට්ටිය එකතු වෙලා ඒක කළා කොහොම හරි දැන් අද යනවා 500ක් 1000ක් අරන් උඩින්. ඒ කාලේ තිබුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණා සිද්ධාර්ථ කුමාරයා ඉන්න කාලේ තිබුණා මේ ලෝකේ ඉක්මවන්නම අමාරුම දේ මමත්වය කියලා. කාටවත් කරන්න බැරි වැඩ දෙයි මේකේ කිව්වා ඉසිවරු පවා. දාන්න පරීක්ෂණ ඔක්කොම කරලා බැලුවා. මමත්වයේ ඉක්මවන්න ක්‍රම. අහුන්නේ. මේක නම් කාටවත් මේ ලෝකේ මිනිස්සුෙකුට කරන්න බැරි දෙයක් මමත්වය නම් ඉක්මවන්න බෑ කිව්වා. මමත්වයේම තමයි ඊගෝ එකේම තමයි මිනිස්සු සැරිසරන්නේ කිව්වා. හැබැයි අභියෝගය ගත්ත සිද්ධාර්ථ කුමාරයන් අභියෝගේ දින්නේ. ඔය ඇත්තොත් ඔය මොන භාවනා කරත් මොන හැඩයට ආවත් මොන සිල් රැක්කත් කොහෙද ඉන්නේ? අයිනකින් බලන්න මමත්වයේ ඉන්නවා. හොල්මනක් වගේ.
ඕක ඉක්මවන එක ලේසි පහසු මිනිස්සෙකුට බෑ. ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ මහා ප්‍රඥයෙකුටම පමණයි. අයත්තම චෙක් කරලා බලන්න ඕනම සීලයක් ඇතුලේ ඕනම ගුණ ධර්මයක් ඇතුලේ අස්සෙන් ඉන්නේ කවුද? මමත්වේ ඉන්නවා. මේ ඩයිල් බණහන එක ඇතුලෙත් ඉන්නවා මමත්වේ අයිනකින් වාඩි වෙලා. මමත්වේමයි බණහන්නේ මමත්වේමයි තේරුම් ගන්නෙ. මමත්වේමයි අතහරින්නේ මමත්වේමයි අල්ලගන්නේ. නිවනට ඇති වැඩක් නැහැ පින්නතුනේ. අතහැරීමේ ඇති වැඩකුත් නැහැ අල්ල ගැනීම ඇති වැඩකුත් නැහැ. ඒක තේරෙනවද? නිවනට අතහැරීමේ ඇති වැඩකුත් නැහැ අල්ල ගැනීම ඇති වැඩකුත් නැහැ. තේරෙනවද ඒක? තේරෙන්නේ නැහැ නේද? ඒක තමයි හොල්මන් වෙලා ඉන්නේ. නේද? හොල්මන් වෙලා ඉන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. තේරෙනවද? අර පිටිපස්සේ මේ මාත්මයට තේරෙනවද? අතහැරීමෙන් ඇති වැඩකුත් නැහැ අල්ල ගැනීමෙන් ඇති වැඩකුත් නැහැ නිවනට. ඇයි වැඩක් නැත්තේ? ඔය දෙකම කරන්නේ මමත්වය. ඔය දෙකම කරන්නේ මමත්වය. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? ඈ? මොකද කරන්නේ? අල්ල ගැනීමෙන් ඇති වැඩකුත් නැත්නම් අතහැරීමෙන් ඇති වැඩකුත් නැත්නම් වැඩක් නැති දේවල් නොකර ඉන්නයි ඕන. වැඩක් නැති දේවල් නොකර ඉන්නයි ඕන. එතකොට අන්න අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ මාරයාට දකින්න බැරි තැනකට යනවා. මාරයාගේ දැක්මත් ඔබේ දැක්මට සමානයි. ඔබට පේන දේ මාරයාට පේනවා. ඔබට පේන්නේ නැති තැන මාරයාට පේන්නේ නැහැ. එතකොට මාරයා කියන්නේ කාටද? ඔබටමයි. ඔබටමයි මාරයා කියලා කියන්නේ. තව මාරය ওই මාරයට ආවේශ වෙන්න පුළුවන්. එතකොට ඔබ උත්සාහ කරන්න ඕන දකින්න තැනකට යන්න නෙමෙයි. දකින්න බැරි තැනකට යන්න. ලෝකෝත්තර බව දකින්න පුළුවන්ද? ලෝකෝත්තර බව දකින්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ලෝකෝත්තර බව දකින්න පුළුවන්ද බැරිද? එතකොට මේ නිවීම කියන්න පිළිතුනේ ඇසේ සංවරය, කනේ සංවරය, නාසයේ, දිවේ, ශරීරයේ සහ මනේ සංවරය. සංවරය කියලා කියන්න පිළිතුනේ වෙහෙස නොකරන තැන. මේ සදායතනම වෙහෙස නොකරන විවේකී තැනට තමයි කියන්නේ අපි සංවරය කියලා කියන්නේ. තේරුණාද? වෙහෙස නොකරන විවේකී තැනකටපත් කරන්න ඕන මේ සයම. එතකොට යා සංවර නිවන් දකින්න පින්නතුනේ මුකුත්ම කරන්න ඕනේ. නිවන් දකින්න මුකුත්ම කරන්න ඕනේ. හැබැයි කරන දේවල් ටික නතර කරන්න ඕන. තේරුණා නේද? කරන දේවල් ටික නතර කරන්න වෙන මුකුත්ම කරන්න ඕනේ නැහැ නිවන් දකින්න. ඒකනේ කම්ම නිරෝධාය සංවත්තති කියන වචනේ පාවිච්චි කරේ. ඕක ඔය ගැඹුරු අර්ථයේ තියෙන්නේ මොකද්ද? කරන දේවල් ටික නතර කරන්න නිවන හම්බ වෙනවා. දැන් වෙහෙස නිවා ගන්න මොකද්ද කරන්න තියෙන්නේ? දුවන එකෙන්
නතර වෙන්න ඕන. හයියට හති දාලා දුවනවා නම් එයා දුව අහනවා කොහෙද මේ මම වෙහෙස නිවා ගන්න දුවන්නේ වෙහෙස නිවා ගන්න දුවන්නේ. මිනිස්සේ කියන මිනිස්සයෝ දුවන එකම තමයි වෙහෙස. තමසේ නතර වෙනවා. නතර වුණාම තමසේගේ වෙහෙස නෙවෙයි. ඒ වගේම තමයි පින්නතුනේ මේ ඉන්ද්‍රයන්ගෙන් ක්‍රියාවම තමයි පින්නතුනේ කර්මයම තමයි මිනිස්යාව සසරට ඇද දාන්නේ. මිනිස්යාට පීඩා ඇති වෙනවා. එතකොට නතර වෙන්න කියනවා. ඉතින් ආර්ය උත්තමයන් වහන්සේලා නතර වෙච්ච අය, බුද්ධ ආදී උත්තමයෝ නතර වෙච්ච අය, ආර්ය ශ්‍රාවකයෝ නතර වෙච්ච අය. කොහෙද නතර වුනේ? කර්මයෙන් නිදහස් වුණා. ක්‍රියාවෙන් නිදහස් වුණා. මොන ක්‍රියාවෙන්ද? උපාදානයෙන්. උපාදාන සහිත උපාදාන රහිත. සම්පයුත්ත විප්පයුත්ත. කෑම පිඟානක් දුන්නාම පුතඥයෙකුටයි රහතන් වහන්සේ නමකටයි රහතන් වහන්සේ නමක් උපාදාන රහිතව දානය වළඳනවා. උපාදාන නැතුව. පුතඥය උපාදාන සහිතව කෑම කනවා. ඒකම කෑම පිඟාන දෙන්නම කනවනේ කියලා කියන්න පුළුවන් නෑ. අර උත්තමය උපාදාන රහිතයි. උපාදාන නැහැ. පුතඥය උපාදාන සහිතයි. පුතඥයේ ගෙවල් දොරවල් යාන වාහන අරගෙන ඉන්නවා බිනද උපාදාන සහිතව. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තණ්හාවෙන්, තෘෂ්ණාවෙන් එකතු කරලා හොර බොරු වංචා ඔක්කොම ගැට ගහලා ඒ ටික කරගෙන ඉන්න කොහොම හරි. ආර්ය උත්තමයන් වහන්සේලාට විහෙර විහාර පන්සල් අනන්ත ලැබෙනවා. උන්වහන්සේලා උපාදාන රහිතව වාසය කරනවා නැතිව වාසය කරනවා. කොතනින්ද? ආධ්‍යාත්මය තුලින්ම. ගැඹුරු ආධ්‍යාත්මය තුලින්ම උපාදාන රහිතව වාසය කරනවා. ඇයි අල්ලගන්න නැතුව ඉන්නේ? ලේසි නිසා, පහසු නිසා. අල්ලගත්තම දුකයි. කරත්තේ කර තියාගත්තාම වේදනාවද නැද්ද? වේදනයි. කරත්ත බිමින් තිබ්බහම සැහැල්ලුයි. එතකොට කරත්ත බිමින් තබන්න පින්නතුනේ තමන්ගේ පහසුවට. තේරුණා නේද? කරත්ත බිම තියන්නේ තමන්ගේ පහසුවට. දැන් ඔබ කරත්තේ බිම තියපු ගුණෙක්ද කියලා බලන්න. කරත්තේ කර තියාගෙන යන ගුණෙක්ද කරත්තේ බිම තියපු ගුණෙක්ද? මොකද ඒකට උත්තරේ? කරත්තේ කර තියාගත්ත ගුණෙක්ද කරත්තේ බිම තියපු ගුණෙක්ද? ගොනු ටික කියන්න බලන්න. බිම තියන්න හදනවා. එතකොට බිම තියන්න හදද්දී ඇති වෙන බාධා ටික තමන් බලන්න ඕන. ඒවා විදර්ශනාවෙන් අත්හරින්න ඕන. සම්මර්ෂණයෙන් අත්හරින්න ඕන. ඒවට හොඳ කතා ප්‍රවෘත්ති තමන් හදලා මාරයාට සාක්ෂි ඇතුව දෙන්න ඕන. මාරයා එක එක සාධක තියලා ඉවර වෙලා තියලා තමයි ඔබව රඳව ගන්නෙ.
එක එක දේවල් උතුම් හැටියට පෙන්නනෝ මාරයා. තේරුණා නේද? මේ ලෝකේ වටින දේවල් මෙන්න මේවා තමයි කියලා මාරයා පෙන්නනවා. ඔයත්තන්ට බලන්න මාරයා මොනවද පෙන්නලා තියෙන වටින දේවල් හැටියට? දැන් ධර්මයේ තේරුම් ගත්ත ස්වාමින් වහන්සේලා අර ආයි සසරට ඇද දාන්න බැරි වුණත් මේ ධර්මයේ අනිත් අයට තේරුම් කරවල දෙන ස්වභාවය ධර්මයේ ප්‍රචලිත කරන ස්වභාවය හරි වළක්වනවා මාරයා. ඊට පස්සේ බෑ මාරයට සසරට ඇදලා දාන්න. නමුත් ධර්මයේ ප්‍රකට වෙන එක මිනිසුන් අතරට ගමන් කරන එක හරි වළක්වන්න මාරය ක්‍රියා කරනවා. එතකොට ධර්මයේ දැකපු නැති කෙනෙක් නම් දකින්න ආසන්න වෙද්දී අනේකාකාර විදියට හිරියර වෙනවා. අර මලියදේව මහරහතන් වහන්සේගේ රහත් භාවය භූමිය ලබද්දී අර කියන්නේ උන්වහන්සේ මේක මිදුලා අමදිමින් හිටියා ලස්සනට. වඳුරෙක් ඇවිල්ලා කොලාතු කඩලා දැම්මා. මොකද්ද මේ මිදුල කියන්නේ? හිත පිරිසුදු කරමින් හිටියා. වඳුර ඇවිල්ලා ඒ කියන්නේ ඔබේ හිතේ වික්ෂිප්ත භාවය ඇති කරලා අර මනස අවුල් කරලා දානවා මායя. ආයයම දිනවා. ආයය වැටිච්ච කොළ අයින් කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඉන්නකොට ඒක කොහොම හරි කරගෙන ගිහිල්ලා දිනනකොට ඔයදෝ ඉන්න හරකෙක් පැනලා ඉරලා මුළු මිදුලම ඉවරයි. හරක් පැනනම මිදුලක් අය ගන්න දෙයක් නැහැ නේ. වැලි පස් ඔක්කොම කවලම් වෙලා සවුත් වෙනවා. අන්න සිත තමන්ගේ හොඳටම රිද්දුවා. දැන් මෙහෙට එන අයත් එහෙමයි. විවිධ හේතුන් නිසා රිද්දගෙන යනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරයා මෙහෙමයි, මේක මෙහෙමයි, එතන මෙහෙමයි, මට තේ හම්බුන්නේ නැහැ කියලා මොකක් හරි කියලා වෙන්න එකක් වෙන්න පුළුවන්. එක්කෝ ගණන් ගත්තේ නැහැ හරි. ආමුදුරේ ඒක කිව්වේ මගේ මූණ දිහා බලාගෙනම මටමයි ඒක කිව්වේ කියලා එහෙම හරි. මොකවත් හරි කියලා ඉරලා අර රිද්දගෙන අර අපිරිසුදු මිදුලත් අරගෙන යනවා. ඒ උන්වහන්සේ කර වැඩේ ඒකත් බොහොම අමාරුවෙන් පිරිසුදු කරා. හොඳ ඉවසීමක් තියෙන්න ඕන. හිතේ ඇතිවෙන බිඳීම්, තැවීම්, කම්පන දරා ගැනීමේ පුදුමාකාර බලයක් තියෙන්න ඕන පිටුතුනේ. රිද්දුවට රිද්දුවාම රිද්දෙන එහෙම එකක් වෙන්න බෑ. බොහොම ඉවසීමෙන් මේවා නැවත නැවත හදන්න ඕන මේ මිදුල. මේ මිදුල නැවත නැවතත් අමදිනවා. නැවත නැවතත් අමදිනවා. ආයි අර පින්නතුනේ අර හරක් වලවල් ඔක්කොම වහලා එනවා. ඒඩින්ගෙන් මිදුල හදාගෙන යනකොට පින්නතුනේ මුන්වහන්සේ බොහොම දයානුකම්පිත කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්, දුගී මගේ යාචකාදීන්ට පුළුවන් විදියට ආහාර පානයකින් හරි සංග්‍රහ කරන කෙනෙක්. තේරුණා නේද? ආවා කකුල් තුනක් තියෙන මිනිස්සෙක්. කකුල් තුනක් තියෙන මිනිස්සෙක් කියන්නේ කවුද? මේ කිහිලිකරු දෙකයි තනි කකුලයි තියෙන මේ යාචක මිනිස්සෙක්. දැන් මේ කිහිලිකරු දෙකක් එක්ක ගහගෙන එන මිනිස්සයා ගියාම මේ මිදුලේ මොකද වෙන්නේ? ආයිතර හරක පැන්නා වගේම තමයි. අර කිහිලිකරු දෙක වැදිලා අර මිදුලේ තිබිච්ච ලස්සනත් නැති වෙලා යනවා. ඉතින් ඒකත් එක ඒ බාධාවල් සිද්ධ වෙන විදිය මේ මිදුලට වෙන බාධාවල් ආශ්‍රයෙන් මේ කියලා දෙන්නේ නිවන. ඊට පස්සේ මේ ඔක්කොම දේවල් දිහා බලාගෙන ඉඳලා කියනවා තා මාරයා නේද කියලා අහනවා. හඳුනාගත්ත නේද ඔබ වහන්සේ කියලා කියනවා. ඔව් එහෙනම් තමන්ගේ මනස මේ වියවුල් කරන්නේ කවුද? ධර්මයෙන් බැහැරට පත් කරන්නේ කවුද? ඔබේ මනස හදන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද? මාරයා. ඔබටත් හැකියාව තියෙන්න ඕන මේ මාරයා නේද කියලා දකින්න. මේ මාරයා කියන්නේ දකින්න කියලා. මොකටද ඔබ මේ මිදුල මෙහෙම අමදින්නේ ලස්සනට? මට මේ පිනෙන් බුදුන් දකින්න ඕන. මට බුදුන් දකින්න ඕන. ඒ කියන්නේ මට මේ හිත පිරිසුදු කරන්නේ මම මොකටද? බුදුන් දකින්න. ඊට පස්සේ මාරයා කියනවා මට බුදුහාමුදුරු සම්පූර්ණ පෙන්වන්න බෑ.
අඩක් පෙන්වන්නම් කියලා කියනවා. ඒ කියන්නේ පින්නතුනේ සාමාන්‍ය අපේ දැනුමෙන් බුද්ධියෙන් තේරුම් කර ගැනීම වලින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ලක්ෂණයෙන් අඩක් තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? අඩක් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මේ පෙන්වන්නේ මාරේ අඩක් පෙන්වන්න. ඒ කියන්නේ ඔබේ බුද්ධිය හොඳටම හැසිරෙව්වොත් ඔබට බුදුහාමුදුරන්ගේ මේ ස්වභාවය ධර්මයේ ස්වභාවය අඩක් තේරෙනවා. ඒකට කියන අනුමාන ඥානය. අනුමානෙන් නිර්වාණය කියන්නේ මේකයි, මෝක්ෂය කියන්නේ මේකයි කියලා එයාට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අඩක් පෙන්වුවාම අනිත් අඩ ඔබ දකින්න ඕන කිව්වා. ඒ කියන්නේ ඒක කරන්න තියෙන පිටුතුනේ මේ ඉඳුරන් අත්හැරලා ලෝකෝත්තරව දකින්න කොටසක්. ඒක පිටුතුනේ ලෞකික ඥාණයෙන් කරන්න බෑ. ඒක එක්තරා අවස්ථාවක ලෞකික ඥානෙ ඉක්මවා යන අවස්ථාවකදී Tamanට ලැබෙන අත්දැකීමක්. ඒක නිසා තමයි මේක ආචාර්ය අద్భుත වෙන්නේ. ආන්න ඒ විදිහට පිටුතුනේ මේ අවස්ථාවේ උන්වහන්සේ අරියත් ඵලයටපත් වෙන ස්වභාවය ලස්සන විදියකින් කියලා දීලා තියෙනවා. ලස්සන ආකාරයකින් කියලා දීලා තියෙනවා. තේරුණා නේද? ලස්සන ආකාරයකින් කියලා දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේ අරියත් භාවයටපත් වුණා. ඉතින් අවසාන මහරහතන් වහන්සේ කියලා කියන එක වැරදි. ධර්මයේ තියෙනවා නම් ඒ ධර්මයේ තුලින් ඒ උත්මයෝ පහළ වෙනවා පින්නතුනේ. කොතනත් පහළ වෙන්න පුළුවන්. සසර වැඩක් නැත්තම් පහළ වෙන්න පුළුවන්. මේ සසර අතහරින්න ඕන කියලා අදහස තියෙනවා නම් පහළ වෙනවා. ඒ හැම කෙනෙකුටම මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිවන් දකින්න නම් වහාම අතහැරීම කියන එක අතහරින්නම ඕන. අතහැරීම නිසා තමයි අපිට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. ඔයත් හැමතිස්සෙම අතහැරීමෙන් නේද ඉන්නේ? ඒකයි නිවන් දකින්න බැරි. බෞද්ධයෝ අතහරිනවා. ගොඩාක් දේවල් අතහරිනවා. ඒක නිසා නිවන් දකින්න බැරි. කන්නාස දේ කන්නේ නැහැ, බොන්නාස දේ බොන්නේ නැහැ, අඳින්නාස දේ අඳින්නේ නැහැ. හරි අත්හැරීමෙන් ඉන්නේ. ඒකයි නිවන් දකින්න බැරි. අත්හරින්න එපා, අතහැරෙන්න ඉඩ දෙන්න. අත්හරින්න එපා, අතහැරෙන්න ඉඩ දෙන්න. ඒක දෙකක්. අතහරිනවා කියන්නේ එකක්, අත්හැරෙන්න ඉඩ දෙනවා කියන්නේ තව එකක්. ළමයි හදනවා කියන්නේ තව එකක්, ළමයා හැදෙනවා කියන්නේ තව එකක්. හැදෙනවා කියන්නේ එයා තුලින්ම එයා අත්දැකීම් අරගෙන හැදෙනවා. හදනවා කියන්නේ තරවටු කරලා හදනවා. අත්හරිනවා කියන්නේත් එහෙමයි. අත්හරිනවා කියන්නේ තරවටු කරලා අපේ මනස හදාගන්න එකට. අත්හැරෙනවා කියන්නේ අවබෝධයෙන්ම අත්හරිනවා. අත්හරිනවනේ අත්හැරෙනවා. අපි යමක් අත්හරින්නේ නැත්තේ ඇයි? අත්හරින්නේ නැත්තේ යමක් ඒ තුල වටිනාකමක් තියෙනවයි කියලා හිතන දේවල්. නොතරයි පත වගේ තමයි. දිනුම් අදිනකන් අත්හරින්නේ නැහැ. යථා අවබෝධ වෙනකන් අත්හරින්නේ නැහැ. ප්‍රතිඵලයේ වේලාසනින්ම දකින්නවා නම් වේලාසනින් අත්හරින්න තිබ්බනේ. දැන් ඉරානයට තිබ්බනේ ප්‍රතිඵලයේ මොකද්ද කියන එක දැකලා වේලාසනින්ම අත්හැරියනම් වැඩේ ඉවරයිනේ. එහෙනම් ওই විපත්ති එකක්වත් වෙන්නේ නැතුව රටත් හොඳට තියෙද්දි ලස්සනට ප්‍රතිඵල තියෙන. ඒ නිසා වේලාසනින් ප්‍රතිඵලය දකින්න බැරි කමනේ තියෙන්නේ. මිනිස්සු යුද්ධයට අවතීර්ණ වෙන්නේ ප්‍රතිඵලය දකින්න බැරි කම නිසා. අපිත් අල්ලගෙන කොන්දේසි රහිතව සහිතව ඉන්නවා.
ආදීනව සංඥාව. දැන් මේ ජීවිතේ මුළු ජීවිත කාලෙම ආදීනවේ සහ සැබෑ අත්‍යර්ථය දකිනවා නම් අත්හරින්න ඕනද අපි? අත්හරින්න ඕනේ නැහැ. අතහැරෙනවා සියල්ලම. ඒ දැක්ම තුල අතහැරෙනවා සියල්ලම. මොකද හේතුව මෙච්චරයි ඉතුරු වෙන්නේ. මොකද්ද ඉතුරු වෙන්නේ? මොනවද ඉතුරු වෙන්නේ ඔයගොල්ලෝ මැරලා යනකොට? මොනවද ඉතුරු වෙන්නේ? ආ? පවුපින් ටික ඉතුරු වෙනවා නේ? මොකටද පිළිතුරේ පවුපින් එකතු කරන්නේ? පවුපින් එකතු කරන්නේ මොකටද? කුසල අකුසල එකතු කරන්නේ මොකටද? හොඳ නැද්ද ඒවත් අතරලා දැම්මොත්? පවුපිනුත් අතහැරලා කුසල අකුසලුත් අතහැරලා හිටියොත් හොඳ නැද්ද? ඈ? එතකොට කුසල කුසල් ඕන කාටද? කුසල් තියනවා නම් එයා ළඟ අකුසලුත් රැඳී පවතිනවාමයි. අකුසල් තියනවා නම් කුසලුත් රැඳී පවතිනවාමයි. පව් තියනවා නම් පිනුත් රැඳී පවතිනවාමයි. පින් තියනවා නම් පවුත් රැඳී පවතිනවාමයි. ඒ කියන්නේ එක හැන්දක් ගත්තාම මේ හැන්දෙන් පව් පින් දෙකම බෙදන්න පුළුවන්. මිත්‍රෝ ඉන්නවා නම් එයාට හතුරොත් ඉන්නවාමයි. හතුරෝ ඉන්නවා නම් එයාට මිතුරොත් ඉන්නවාමයි. දැන් පින් ඕනද ගෙනියන්න? කුසල් ඕනද අකුසල් ඕනද? පින්නතුනේ ඔය කුසල් අකුසල් පව් පින් ඔක්කොම ජූතක බමුණට දන් දෙන්න. කවුරු හරි ඉල්ලුවොත් දෙන්න මගේ පින් ටික ඔයා ඔක්කොම ගන්න. මගේ පව් ටිකත් ඔක්කොම හැබැයි අරන් යන්න කියලා කියන්න ඕන. ඔයා මගේ පින් ටික අරන් යනවා නම් ඔක්කොම මගේ පව් ටිකත් ඔක්කොම අරන් යන්න කියලා කියන්න ඕන. අනේ පා නෝනා එහෙනම් තියාගන්න කියලා කියයි. තේරෙනවද නේද? කාටරි කියනකොට මගේ පින් ටික මම ඔක්කොම ඔයාට දෙනවා. මගේ පව් ටිකත් අරන් යන්න ඕන ඔක්කොම. මේ ලෝකේ තියෙන සංකල්ප දෙකක්, එකක් ආත්ම සංකල්පය, එකක් අනාත්ම සංකල්පය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආත්ම සංකල්පයටවත් අනාත්ම සංකල්පයටවත් වැටෙන්නේ නැහැ. එතකොට සත්ව පුජ්‍යල ස්වභාවයකට අපිව ඇතුළත් කළා ඒ සත්ව පුජ්‍යල ස්වභාවයේ ඊළඟ ආත්මයක් කරාගෙන යන්න කියලා මතයකට අපි එනවා.
මෙතෙන්ට ඊළඟ ආත්මයට ගියත් මෙතන එහෙම අල්ලගෙන ගියයි කියලා ඉවරලා මගේ මම මගේ කියලා ඒ අවිද්‍යාවක් මෝහයක් රැවටීමක් තියෙනවා මිසක් ඇත්තක් නැහැ. ලස්සන පෙට්ටියක අඟුරු ගොඩක් ඔතලා දෙනවා. දීලා ඔබ මොන නගරයට අරගෙන ගියත් ඒක අඟුරුම නේද? ඒකේ ඇති වටිනාකමක් නැහැ. නුවරට අරන් ගියත් එකයි, අනුරාධපුරයට අරන් ගියත් එකයි. කොහෙට අරන් ගියත් පින්නතුනේ ඒක අඟුරුම තමයි තියෙන්නේ. අඟුරුම තමයි තියෙන්නේ ඒකේ. ඒ වගේ පින්නතුනේ මේක මේ පුජ්‍යලයක් කියලා අරගෙන ගියයි කියලා ඇති දෙයක් නැහැ. తాවකාලිකව එක එක කාලයන් වලදී අපි එක එක තනතුරුවන් වල අපි හැබෙව්වා. ආයිත් එකක්වත් නැතුව ආයි පැත්තකට වෙලා විශ්‍රාම සෝයෙන් ඉන්නවා. එබැවින් හැම දෙයක්ම මායාවක් පමණයි. මායාවක් පමණයි, සිහිනයක් පමණයි. දැන් අපි මේ පහන් සිලක් තියෙද්දි අපි දකිනවා එකේ පහන් සිලක් තියෙනවා කියලා. දැන් ගියේ සතියේ මේ දවසේ පත්තු කරපු මේ පහන් සිලමද ඔය තියෙන්නේ? ඒ පහනමයි, ඒ හැඩෙමයි, ඒ තරමමයි ගියේ සතියේ ඊට කලින් පත්තු වෙච්ච පහන් සිලමයි. නම් කර ගැනීමක් විතරයි පින්නතුනේ, නම් කර ගැනීමක් විතරයි. පින් පව් දෙකම වැඩක් නැත්තම්, කුසල් අකුසල් දෙකම වැඩක් නැත්තම් එයාට වැඩක් තියෙන්නේ මොකෙන්ද? තේරුණා නේද? මොකෙන්ද වැඩක් තියෙන්නේ එහෙනම්? කුසල් අකුසල් දෙකම අතහරින්නයි තියෙන්නේ. ඔක කවුරුත් කියලා දීලා නැහැ පිළිතුර. ඔක ධර්මයේ ගොඩක් ගැඹුරට හදාරගෙන යනකොට තමයි ඔය තියෙන්නේ. කුසල් අකුසල් දෙකම අත්හරින්න ඕන. පව්පින් දෙකම අත්හරින්න ඕන. කොහොමද ඒක අත්හරින්නේ? දැන් අසරණ මිනිස්සුෙකුට කෑම වේලක් දෙන්න, කෑම වේලක් දුන්නාම පින් සිද්ධ වෙනවාමයි. ඒක නිසා මම මේක අත්හරිනවා කියන්නේ එහෙමද? එහෙමද පින් නොකර ඉන්නේ එහෙමද? එතකොට වතුර කේතලයක් හරි ලිපේ තිබ්බොත් පව් සිද්ධ වෙනවාමයි. ඒ නිසා මම වතුර කේතලයක්වත් ලිපේ තියන්නේ කියලා එහෙමද අකුසල් වලින් වැළකීලා ඉන්නේ? ඔය ගැඹුරු කතාවක් ඕක. ඕක වරදවාගෙන වටහා ගන්න එපා.
තේරුණාද? මේ පව්පින් කුසල් අකුසල් අත්හරිනවා කියලා කියන්නේ සියල්ල අත්හැරීම. සියල්ල අත්හැරීමට පස්සේ දැනෙන්නේ මොනවද? දැනෙන්න මොකවත් ඕනේ නැහැ. නොදැනෙන ස්වභාවයම හොඳයි. උපාදානයේ නොවන ස්වභාවයම හොඳයි. නොඇලෙන ස්වභාවයම හොඳයි. නොගැටෙන ස්වභාවයම හොඳයි. කිසියෙක් වීමට උත්සාහ කරන්න එපා. පාව යන්න ඉඩ හරින්න, ගලා යන්න ඉඩ හරින්න, හමා යන්න ඉඩ හරින්න. ඔබේ ජීවිතේ මේ මොහොතේ ඔරුවක් කියලා හිතලා අර ඔරු එහෙම පහන්න එහෙම තල්ලු කරන්නේ ගඟට ගෙනල්ලා අර Hindu දහම එහෙම. ඒ පහන හැටියට සලකන්නේ ඔවුන්ගේ ආත්මය. ඒ වගේ ඔබේ ආත්මයත් මේ මොහොතේදී ස්වභාවයට මොකද කරන්න ඕන? ස්වභාවයට පා කර හරින්න, දිය කර හරින්න. ස්වභාවයේ ගලාගෙන යන්නට ඉඩ හරින්න. ස්වභාවයෙන්ම ඇහෙන්න ඉඩ දෙන්න, අවබෝධ වෙන්න ඉඩ දෙන්න. ස්වභාවය තුල ඉන්න. ඔබ විසින් කිසිම දෙයක් ක්‍රියේට් කරන්න නැතුව ඉන්න. ඔබ විසින් කිසිදු දෙයක් ක්‍රියේට් කරන්න එපා, හදන්න එපා, නිර්මාණය කරන්න නැතුව ඉන්න. පුළුවන්ද? තේරුණාද? තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැත්තම් තමයි වැඩි හොඳ. මොකක්ද ඒකේ තේරුම? එයා තමයි නිවැරදිවම තේරුම් ගත්ත කෙනා. තේරුන්නේ නැත්තම් තමයි වැඩි හොඳ. මොකද තේරෙනවා කියන්නේ? කැටගරි කරනවා, කැටගරි කරලා කොටස් කරනවා. කොටස් කරන එකට කියන තේරෙනවා, තෝරනවා, තේරෙනවා. කොටස් දුන්නේ නැත්තම් අන්තයකට බෙදුන්නේ නැත්තම් තේරුන්නේ නැහැ. තේරුන්නේ නැත්තම් ඒක තමයි තේරුම. තේරෙන්නේ නැති තැන තමයි සැබෑ තේරුම තියෙන්නේ. තෝරන්නේ නැති තැන තමයි සැබෑ තේරුම තියෙන්නේ. දැන් තේරුණාද? තේරුන්නේ නැහැ. තේරුන්නේ නැත්තම් වැඩිය හොඳයි. තේරුණාට වැඩිය හොඳයි මොකද්ද? තේරුන්නේ නැත්තම් වැඩි දින ඔය ඇත්තන්ට තේරෙනවනේ ඔක්කොම. ඒක තමයි ප්‍රශ්නේ. තේරෙන එක තමයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැත්තම් හොඳයි. රහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? උන්වහන්සේලාට කිසි දෙයක් තේරෙන්නේ නැති එක. ඒකයි ඔය දහම කියන්නේ අර මහා කච්චාන මහ රහතන් වහන්සේ කියලා තියෙන ඇස් ඇත්තෙකු නමුත් අන්ධයෙකු මෙන්ද. කන් ඇත්තෙකු නමුත් බීරෙකු මෙන්ද. බල ඇත්තෙකු නමුත් දුබලෙකු මෙන්ද. කොටින්ම කියතොත් මලමිනියක් මෙන්ද වාසය කරනවා කියලා. මැරුණු මිනිස්සු ඉන්න විදියට ඉන්න ඕගොල්ලෝ. කොහොමද මැරුණු මිනිස්සු ඉන්නේ? මැරුණු මිනිස්සු ඉන්නවා කොහොමද ඉන්නේ? මම මැරිච්ච වගේ ඉන්න ඕන. ඔන්න මගේ හතුරත් එනවා මට ගරු කරලා යන්න මම බලන්නේවත් නැතුව ඉන්න ඕන. එහෙමද? ඔන්න අපේ පවුල අඬන්න එනවා බොරුවට. එතන
හිත යටින් ඔය කමලා එක හොඳයි කියලා ඔන්න අඬන්න එනවා කියලා. ඒව හිතනවද? ඒව හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඉඳුරන් ටික ඔක්කොම නිවිලා ගිහිල්ලා ආන්නේ සාමානයි. එතකොට අපි මේ සංඥාවෙන් අඳුන ගන්න සීමාව අපි මොකද කරන්න ඕන? අත්හැරලා දාන්න ඕන. දැන් ඔයත් විරුද්ධයි. අකුසල් දුරු කරන්න ඕන හිතේ හදාගෙන තියෙන මොකද කුසල් අල්ල ගන්න ඕන කියලා. පව් දුරු කරන්න ඕන. ඔව් පින් කරන්න ඕන පින් අල්ල ගන්න ඕන කියලා තියෙන්නේ. එතකොට වෙනතුනේ මේ සත්පුජ්‍යලාත්ම දෘෂ්ටිය එතන වැඩෙනවා. නිවන් දකින්නවා කියලා කියන්නේ වෙනතුනේ පව් පින් දෙකම අත්හැරලා දානවා. පව්පින් දෙකම අත්හැරියොත් පින්නතුනේ ඒක තමයි මහා කුසලය, අධි කුසලය. කුසල අකුසල් දෙකම අත්හැරියොත් තමයි මහා අධි කුසලය ඇති වෙන්නේ. ඊට පස්සේ ආයි අධි කුසල තෘෂ්ණාවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා උපාදාන කරන සැරසෙන එක ලෝකය ස්පර්ශ කරන්න ලෝකය අල්ලන්න සැරසෙන එක වාම අත්හරින්න. කොහෙන්ද? හිතෙන්, ඥාණයෙන්, ගුණයෙන්, දර්ශනයෙන්. සාමාන්‍ය පවතින මනසේ තුල මේ ජීව විද්‍යාත්මක ශරීරය තුල ඔබ ජීවත් වෙන්න. ආස දේ කන්න, ඕන දේ කරන්න පවතින. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සෝපත් වේවා.